අප ඉදිරියෙන් දිස්වන්නේ රතු පළස මතින් ආදරණීය තාරකාවන් ගමන් ගන්න ආකාරය. සුරංගි කවුද එන්නේ කියලා බලන්න අපි ආදරය කරන චරිතයක් මේ පැත්තට එනවා. අපි විතරක් නෙවෙයි විශ්ව මම හිතන්නේ හැමෝම බලාගෙන හිටියේ ඇය එන තුරා. ඇය රතු පළස මගින් එන විට නම් මට හිතෙනවා ඇය රූප රාජිනියක් කියලා. තරමටම ඇය ලස්සනයි. ඇය තමයි ඒ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනිය තාරුකා විජේසිංහ. ඇයගේ සුපුරුදු කාන්තිමත් සිනහව සුරංගි වෙනදා වගේම හරිම ලස්සනයි. සුරංගි මම ඇයගේ විශේෂත්වයක් දකිනවා. ඒ තමයි ඇය හැම විටම තෝරාගන්නේ Tamanට ගැළපෙන ඇඳුම් නිර්මාණ. ඒක මම දකිනවා ඇයගේ විශේෂත්වයක් විදියට. මමත් එහෙමයි. මමත් ඇයව අනුකරණය කරනවා. මොකද මෑත කාලේ බොහොම තරුණියන් අපේ ආදරණීය යුවතියන් මේ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනිය නැත්නම් මේ තාරුකා විජේසිංහගේ ඇඳුම් මොස්තර ගොඩක් අනුකරණය කළාලු. ඔව්. සුරංගි මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මොකද්ද? අද දවසේ ඇයට සම්මානයක් හිමි වේවිද? නිසකවම මං හිතන්නේ ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා විශ්ව. මොකද ඇගේ තියෙන විශිෂ්ට ගණයේ රංගනයට කවුද සම්මාන නොදෙන්නේ? ඔව් අද දවසේ ඇය නිර්දේශ වෙලා ඉන්නවා ජනප්‍රියම නිලිය, හොඳම නිලිය. මේ කැටගරිස් දෙකේම ඇය නිර්දේශ වෙලා ඉන්නවා. අපි බලමු ඒ නිසා ඇයට අනිවාර්යෙන් සම්මානයක් හිමි වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. සුරංගි අද විශේෂත්වයක් තියෙනවා නේද තාරුකාගේ? ඔව් ඔයා හරි. අපිට පේනවා මේ රතු පළස මගින් ඇය නම් තනියම නෙමෙයි එන්නේ. කවුද ඒ කඩවසම්රුව? කඩවසම් පෙම්වතා. ඇයගේ කඩවසම් පෙම්වතා සමගින් තමයි අද දවසේ ඇය සම්මාන උල්ලට පාත්‍ර වෙන්නේ. සමහර විට සුරංගි මට හිතෙනවා පෙම්වතා සමගින් සම්මාන උල්ලට පැමිණෙන නිසා සම්මානයක් හිමි වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද පෙම්වතාගේ වාසනාවත් එකතු වෙනවානේ. කොහොමද විශ්ව කියන්න ඕනේ දෙදෙනාම හරිම ආකර්ශනීයයි. හැබැයි විශ්ව දන්නවද? අපි මේ අලුත්ම සිනමා පටය ගැන ඇගෙන් ඇහුවාම ඇය මොන වගේ උත්තරයක්ද දෙන්න කියලා. ඇය මොන වගේ උත්තරයක්ද දුන්නේ? ඇය සිනහාවකින් සංග්‍රහ කළ නිශ්ශබ්ද වුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? සමහරට කුතුහලයක්. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. රංගන ශිල්පිනී තාරුකා විජේසිංහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් මාන පරීක්ෂණය හෙට උදෑසන සිදු කිරීමට නියමිත අතර ඇගේ සිරුර තැන්පත් කර ඇති රෝහල තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. ඇගේ මේ අවාසනාවන්ත මරණය මෙරට සිනමාකරුවන්නා ඇගේ රසිකයන් බෙහෙවින් කම්පාවට පත් කරන සිදුවීමක් වන අතර මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියටත් සිදු කරමින් පවතිනවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. රංගන ශිල්පිනී තාරුකා විජේසිංහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුර ජීවිතක්ෂයට පත් වෙන බව Excuse me miss. ඔව්. මේ මෝචරිකේ වැඩ කරන කුමාරට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මොචරි කුමාරද? කවුරු කියලාද? කියන්න මේ මම රුවන්. මෙයා නාමල්. හෙලෝ. කුමාර හම්බෙන්න. කොහොමද මේක? යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා. මොකද හිතන්නේ? මොනවද හිතන්නද බා? උගේ අයිතිකාරයෝ උගේ හිතලයි දැන්ටවත්. සල්ලි ටිකක් වියදම් කරා නම් අපි තමයි අයිතිකාරයෝ. කෙල්ල සල්ලි වලට හරි කීකරුයි. ඒ යන්න රුවා. ඉතින් කොහොමද සොඳුර ජීවිතේ? ජීවිතේ මරණයත් එක තමයි මුචන් දන්නවනේ. මේ මං හිතුවේ නෑ බං උඹලා දෙන්න මේ පැත්තට මේ වෙලාවේ කියලා. උඹ අපිට අර මැරිච්ච නිලියගේ පින්තූරය වල තිබුණේ. අපි අවසාන ගෞරව දක්වන්න. මම මේ වීලුවක් කරේ මොකද බය වෙලා? අපෝ මේ පුළේපුණින් පාඩියක් තියෙන නැන්ද? යකෝ රෑදුරානික මැඩපම් මෙතන මං පිස්සුද බං? හරි දැන් කීයද වෙලා? හරි තව පොඩි වෙලා. උඹ ඔෆ් වෙනකම් අපි පොඩියට සෙට් වෙන්න. අපිට තැන සෙට් කරපන්. බෑ මැඩපම් මෙතන මං. තේරුම් ගන්න. මම කියන්නේ බා කාලකින් ඉඳලා සෙට් වෙන්නේ. වරෙන්කෝ බා. මට මැඩපම් තේරුම්. මේ එහෙම කියන්න එපා හිටපන්. පිස්සු. බඩු තියනවා? ආ බඩු තියෙනවා.
ටොප් තැනක් දෙන්න. ටොප් තැනක්. එකනේ කියන්න මම වරෙන් වරෙන් මේ වරෙන් ඒක ගුටි කරන්න තු කොයි ඔය දී මොනරදද මම මේ කුණු කරගෙන මේ කයිලා තියෙන්නේ බලන්න තැන් මේ කරන දේ ඉක්මන් කරගනින් බා. හී පුතුන තියන්න බාබා. කොයිද මතිය ඔය කොයින් හරි තියන් පේන්නේ නැත්නම් නේද? මෙතෙන් තියන්න මට නම් මෙහෙම බොන්න බෑ බං. මට පිළිවෙලට බොන්න ඕනේ. උඹලා දන්නවනේ. මට අවුලක් නැහැ කැම්පස් එකේ මේව දා සෙට් ඒ වුණාට කොහොමද උඹ දුන්නේ? මාවලානේ දුන්නේ. මේ මම වැඩ කරන ගමන් බං ඉන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්නවකෝ. හරි හරි එවුනාට පොඩි ෂට් එකක් දාලා පාටියට ගියාම තමයි ඒකේ ආතල් එක තින්නේ නැද්ද බා පරාදේ මං එළියට ආවේ. උඹට තිබේ හොස්පිටල් එකෙන් තොර ජීවිතයක් නැහැ නේ. උඹට මුළු ජීවිතේම මේ හොස්පිටල් එකනේ. නේ මොනවද කෙල්ලෙක් කොහෙද දෙන්නද බඳින්න හරි හරි එතකොට ෂේ කොල්ලෝල් නැවිලා තියෙන බෑග් එකනේ තිබුණේ ඒකයි. යකෝ මම හිතුවද වැටෙන්න ඕනේ බා. යකෝ ලීකිල වැඩ තියෙනවා. මන්ද පරීක්ෂණ වැඩ තියෙනවා. පොඩ්ඩක් ඉක්මන් කරපන්කෝ බා. මොකද්ද බන් මම තවත් නෝන්ටි කරනවානේ. ඔබ රසාවල් කරා ඉවරයි නේද ඉවරයිනේ. මං කැමතියි බන් මේ රස්සාවට. මං ආස තනියම ඉන්න. තනිකම් මරු. ඌ අපිට හරි ගංජා ගෙවන්න ඊම ෂොට් එක. බයිට් එක බඩගින්නේ මේ ගනි. කරගන්න බං හදිස්සි. බීපන් කසිප්පු නෙමෙයි ඔය. හොඳ බඩු ඉබන් ඉක්මන් කරපන් ඒ කමෙන්ට් යම් බං. පිටිනම ඔක තියා. මේ ගනි මේ ගනි. මොකද්ද උඹලා ගෑනුන්ගේ අල්ලන්නෙම නැද්ද? අල්ලලවත් නැහැ. මට සිරි. පොඩි එක තියෙනවද? බොඩි එටු දෙනකම් අපි ගාව තියෙනවා. අපිත් බලමුද? බොඩි එක ආ. ගිහලා බලමුද පොඩි එක? තාරුකා විජේසිංහ නම් වූ අසහාය තරුවට ඒපස් සිම්පතිස් ඉක්මනට යන්න. cheers. ගනි යමු. බැග් ගිහලා ගමු ඔකත් බැග් දාමු ආ. යා ඔක දැන් බා ඉදි ගනියකෝ නෑ නෑ මම නිවල දැම්මා. මොනාද බං මේ කිසි වැඩක් නැති ගමනන්නේ බං උඹලා මේ යන්නේ බලහන්කෝ අරේ පාටියක් තියෙන මේ පාටිය ආතල්ලයක් ගන්න තිබ්බ වෙලා දැන් උඹට බලන්න ඕනේ. අතු කොහෙද මොචරිය තියෙන්නේ? වරෙන්කෝ. කියන දේ අහපන්කෝ බං දැන් බලපන් වෙලාව කීයද කියලා මේ බලපන් ආත් පැනලානේ බං දැන් පාටියක් තියුණා තිය අපි යද්දී හොඳේ හරි මේ එන බින්දපන්. අපි යමු බින්දපන්. කොයි මෙතනින්ද? මෙතනින් නෝඩ විශ්වාස කරේ යමු. මං තනියෙන් නෝඩ රෙත් මේ වරේ. කීයේ 6.
මේක වංක ගිරිය වගේ නේ බා. සිරාට එන මුසලෑනවා. හදිසි අතරමං වුණොත් එම හොයාගන්නවත් බෑ. මේ පැත්තට පිටායට ඇතුළේම දාන්න. කවුරුද දැක්කොත් එම් කිව්වා අතරමං වුණා කියලා. මම උඹලා එක්කන් යන්න. මට බයයි බං මගේ රස්සාව නැති වෙයි කියලා. ඔච්චර බය වෙන්න එපා බං. මොකටද ඔච්චර බය? උඹ ඉතින් දන්නවද ඒක රස්සාවක තියෙන වටිනාකම? උඹ රස්සාවක් කරලා තියෙනවා. මූ දන්නේ නැහැ මගේ තාත්තා දන්නේ නැහැ. මේක තමයි තැන. ඒ තුරට බංකෝ. මොචරි ඔබට පිසුදු බං? බය වෙන්න එපා බං. බය නෙමෙයි හිරිකිතයි. මට නම් බෑ. දොරට බං. මම යන්නේ මට නම් බෑ. බය නැතුව වරෙන්. මං එළින් ඉන්න. ඒ රුවන්. කොහොමද මගේ ඔෆිස් එක? හොඳයිද? මම යනවා බං යන්න. මේ වරෙන්. හේම් පිටිම අපායක් නේ. වර යන්න. පිස්සු කෙරෙන්න තුරුද? නා. යතුරු දැන් අපි අවුරුදු මොකද්ද කරන්න කියන්නේ? කවුරු ආවත් මන් දන්න කෙනෙක් එන්නේ. බය වෙන්න එපා. තාරුකාගේ බොඩි. ඒ නාමල්. වරෙන් බං. මේ වරෙන්කෝ. උඹලා ලෑස්තිද? අනේ මම නම් මේ වැඩවලට පොඩ්ඩක්වත් කැමති නැහැ බං. අපි අයින් යන්න. මේ රෙද්ද අයින් කරාම බලපන්. මේකේ මැරලා නෑ වගේ. පිස්සු ඉගන්නවත් නම් රොටයිනා කො තාරුකාගේ බොඩි එක පෙන්න බංකෝ. එන්න මේ මගුල වහලා දාපන්.
වරෙන්. මට හිතාගන්නත් බෑවා. මං තාරුකාගේ තන්දේ ගත ගන්නවා. අතකාල බලපන්. හයි අත ගන්න හම්බෙන්නේ නැහැ. සිරාරියෙන් පාත් බෑගේ හොඳ රසික එබ්බා. ඒ කියන්නේ ඔබත් මෙහෙම බලන්න ආසයි. එහෙම නෙවෙයි බං මං කිව්වේ. මෙයා හොඳ ඇක්ට්‍රස්. ඇක්ටිං වලට ආසයි. එහෙම දැක්කම පිස්සු හැදෙනවා බං. ඒ කුමාර ඩෙඩ් බොඩිත් එක්ක සෙක්ස් කරන්න පුළුවන්? ඇයි බැරි? පුළුවන්. ලොකු වෙනසක් නැහැ. එහෙනම් ඔබ මීට කලින් කරලා තියෙනවා? ඇයි නැත්තේ? මම මේ වැඩ කරන්නේ. ඈ? ලස්සන කෙල්ලෙක් ආවොත් මේ දවසක් ආව ලස්සන කෙල්ලෙක් පට්ට සුදුයි. වයස කීයක් විතරද? 21ක් විතර. මංගා ෆොටෝ තියෙන. මම මේක එක කළා. පිස්සුවක්. මම මේක එක කරනවා. උඹට පිස්සුද? මම මේකට රිද්දන්නේ නැහැ. පිස්සුද තෝ යම යන්න. ඔබට ෂුවර්නේ කවුරුත් එන්නේ නැහැ කියලා? ගොඩක් වෙලාවට එන්නේ නැහැ. බල දෙන්න මෙතන අපතේ වගේ බලාගෙන ඉන්නද යන්නේ? බලාගෙන නේ මන්න යන ගන්න. බල ඕනම ගොලක් කරගෙන. හේ පිස්සු මට ඇතුළට බලන්න. මට යන්න දෙපා. මම බලන්න මට. ඇතුළට බලන්න. ඔබ හිතනවද ඌ එක් කරයි කියලා? ඌ එක් කරන්නේ නැහැ. ඔකට ඕන මාව කේන්ති කරවන්න. ඔක කොහොම මොඩේනේ. ඔබට උඩ ගන්න බෝලයක් දුන්නා නේ. පළවෙනියක් එක ඕක කරන්න පුළුවන්ද බං? හැබැයි පිස්සුනේ. පාරය. උට පුළුවන් කියලා වෙන්න. පඩෂෝ. තා
මොකෙකුණත් බැරිච්ච ජරා මිනිහක් ඒක. මට හිතාගන්න බෑ මම ඌට ඉඩ දුන්න කියලා. කොහොමද පට්ට ඒක නම් කරලම් බලන්න ඕනේ වැඩ. මාත් කරනවා උඹට පිස්සුද? උඹට තේරෙන්නේ නැහැ. උඹට පිස්සු. උඹ මතක තියාගනින් උඹ නැති කරගත්තේ පට්ට chance එකක් කියලා. උඹ හොඳට මතක තියාගනින්. උඹ කවදරි අමාරු වැටෙනවා කියලා ඔය වගේ වැඩවලින්. අන්න තියනවා කියලා හිතාගෙන කරාම ඉවරයි බං. ඒක නම් පට්ට එක්ස්පීරියන්ස් එකක්. මම කාලකන්ණි කොම. බොහොම කියන්නේ කරලා බලන්න නැතුවනේ. උඹේ නංගි කෙනෙකුට වුණා නම් මොකද වෙන්නේ? ඈ? නිකන් පිස්සු කියන්නේ නැතුව හිටපන් බං. ඒක මගේ නංගි නෙවෙයිනේ. ඒක මැරිලා ඒකට දැනෙන්නේ නැහැ. ගිහින් කරපන්. මට හිතාගන්න බෑ. ඇයි මම උඹලත් එක්ක මෙහි ආවේ කියලා. හරි හරි කෑනෝ ගයිටන්. කුමාරය කරලාම පියන්. බම්බුව. වැඩ කොහොමද? ඉන්න. මම වතුර ටිකක් කරගෙන ඉන්න. දැන් මොකද උනේ කියලා ඔයාලට මතකද? මේක බොන්න. එමෙන් බොන්න. ඔයා බය වෙන්න එපා. මම ඔයාගේ හොඳ රසිකයෙක්. ඇත්ත. කුමාර අපි දැන් මොකද කරන්නේ? දොස්තර කෙනෙක් මෙතට ගෙනවද නැත්නම් මෙයාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියනවද? හා? අපි කුමාර මෙයා බේර ගන්න ඕනේ. ඔයාලා සීතලයිද? ඉන්න. මං ගිහලා මොකක් කරේ ඇඳුමක් ඉන්න. කුමාර. ඒක දැක්කද උඹ සීන් එක කරනවා? ඔව් දැක්කා. ඒකි එක පාරක් මගේ දිහා බලන් හිටියා. නෑ ඒකට දැනෙන්නේ නැතුව ඇති බං. නෑ දැනෙනවා ඒකිට. නෑ ඒකට දැනෙන්නේ නැතුව ඇති. නෑ ඒකිට දැනෙනවා. ඒක කිසිස් ගියා. අපි මොකද්ද බන්දන් කරන්නේ? අපි එකකින් අහලා බලමු. මොනවන්න? දොස්තර කෙනෙක් ගෙනව මිසක්. අම්මෝ ඔය රස්සාවත් ඉවරයි. අනේ මම පොලිසියට මාට්ටුවේ. මොකද කරන්නේ? බෙන්නද? ඒක මම පස්සේ කොහොමද කියනවා. කරන්නේ?
මතකද මොකද උනේ කියලා? ඔයාට මතකද? අයින්ජෝ. ඔයා බය වෙන්න එපා. ඔයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මං නාම. මේ ඉන්නේ මගේ යාළුවෝ. අපිට සමාව වෙන්න. ස්තුතියක මොනවද කියවන්නේ ඔබ? ඔබ වැත්තට. මම මෙයා ගෙනියනවා. පොඩ්ඩක් හිටපන්. වරින් කතා කරන්න. මොනව කතා කරන්නේ? දැන් මෙයා පණ පිටින් ඉන්නවනේ. කිව්වම හල වරින්. ඔය බය වෙන්න එපා. මං ඉක්මනට එන්නම්. දැන් උඹලට මොනවද වෙන්න ඕන? මචං හැමෝම දැනගනි අපි එකව රේප් කරා කියලා. උඹලා හිතන් හිටියේ ඒකේ මැරලා කියලා. ඉවරයි මේ කතාව. අපි කරපු දේවල් ලෝකෙම දැනගනි. ඉතින් ඒවා හිතන් තිබ්බේ කලින්. වැඩි කරන්න කලින් මං කිව්වනේ. ඔබට තේරෙන්නේ නැද්ද බං? ඒක මැති අපි හැමෝටම කියලා වෙන්න. හරි. ඒක දෙක්කා අපි කරනවා. මගේ අම්මා මං අම්මට මොනවද කියන්නේ? මට ඉතින් අනේ මම මොකද්ද කරන්නේ? හරි මේ කලබල වෙන්න නැතුව හිටන්කෝ. ඒකට කිසිම දෙයක තේරුමක් නැහැ. ඒක දන්නේ නැහැ මොකද්ද උනේ කියලාවත් දැන් ඉන්න තැන ගැනවත් කිසිම දෙයක් ඒක දන්නේ නැහැ. ඒක දන්නවා. ඒක දන්නේ කොහොමද? ඒක දන්නේ නැහැ. මොකද ඒක දන්නේ නැත්නම් ඒක දන්නවා මං. මොකද කියන්නේ? උඹට ප්‍රශ්න නැහැ නේ ආයි මූනේ කලේ. උඹට අවුලක් නැහැ නේ. උඹලා හීවල වහලා කරපු දේවල් ඒවා. මෙන්න මේක ආපන්. ඒක දැන් මැරලා මේ ලෝකෙට මේක මැරිලා. ඒකගේ ෆෑන්ස් වල යාළුවන්ට ඔක්කොටම දාරු කවිජේස් එක මැරිලා එච්චරයි. උඹලා හදන්නේ ඒක ඇත්තටම මරන්නද? මචං ඒකට අපි කරපු දේවල් දැනගත්තොත් ඉතින් මේ මිනිස්සු අපිට ගැලවිලක් නැහැ. උඹලා ඒ වෙනුවෙන් ඒක ඇත්තටම මරනවද? මචං ඒක මැරිලා. ඒක මැරලා නැහැ ඒක ජීවත් වෙනවා උඹලා පේනවනේ ඒක ජීවත් වෙනවා කියලා. යකෝ මයි අපි ගැන විදිහට හිතන්නේ නැත්තේ. ඒක ගැන හිතන්නේ. ඒක මොකද බක් දැන්නක උඹලා පිරිමි එක කෑණි. එන මගීලාගෙන. මම පිස්සු කෙනෙක් වගේ යන්නේ කිව්වොත් ඒක ඉතින්. නාමල් මේක උඹට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මටයි කුමාරට මේක ලොකු ප්‍රශ්නයක්. ඒක උඹලා ප්‍රශ්න කරන මගේ ප්‍රශ්න නෙමෙයි. මගේ අතට මේ රටට සම්පත බේර ගන්න. නාමල් අපි කරපු දේ උඹ කරන්නේ උඹ හිතන්නේ අපි හිතන විදිහටම තමයි. කරුණා කළා පැත්තකට යන්. උඹ මොකද්ද මේ කරන්න හදන්නේ? උඹට පිස්සුද? මම හොඳ ඉතින් කියන්නේ මට තාරුකාව ගෙනියන්න දීපන්. යකෝ මටයි කුමාරට හිර යන්න බෑ. උඹට අවුලක් නැහැ. උඹ මොකුත් කළේ නැහනේ. නාමල් උඹ හිතන්නේ උඹ ගැන විතරයි. තවත් උඹලට ඕන දේවල් කරන්න දෙන්න බෑ. මේ රටට වටින සම්පතක්. මම මේ හදන්නේ රටට වටින සම්පත බේරගන්න. ඔයා බය වෙන්න එපා. ප්ලීස් මම මෙතනින් අරන් මම ඔයාව කොහොම හරි මෙතනින් එළියට ගෙනියනවා. නාමල් ප්ලීස් හෙල්ප් මී. එකෙක්වත් දෙල්ලන්නේ නැහැ. එකෙක් කරේලිට බයින්න හදොත් බලා ගන්න පුළුවන්. එකෙක් කරේල්ලුනොත් බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ප්ලීස් මම මෙතනින් අරන්
Please help me. නවතම්! මට අත තිබ්බොත් තොපි සේරම් භාවනාව මෙතනම. මේක අතුරු දීපන්. මේක ලොක්කේ කරපන්. අර ඉස්සෙල්ලා පටෙන්ඩන් ලොක් කරලා ගිහිල්ලා මං හිතන්නේ. උඹ ගාව අතුරු තියනවනේ. යතුරු දාන්න බා! යතුරු දීපන්. නෑ. ඒක එලි. ඔව්. එලි Namal negative. Namal negative. Namal negative. Negative. Namal negative. Namal negative. මොකද කරලා එනවත්තු? එනවත්තන්නේ මොනවද කරලා මරේ? සම්මා වෙන්නම. මේ මොකද කරන්නේ? මොකද කරන්නේ? යකෝ ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියා. මොනවා කරන්නද? යකෝ මැරෙන යකෝ මේ මිනිස්සයා. යකෝ ඇත්තටම එළිය ලොක් කරලානේ. මං කෝල් කරලා ගෙන්නන්න හොටට. ආමි හවංකෝ. අපි මංගල උන්ට කතා කරමු ගෙන්න නැතයි. උන් ගියාට පස්සේ මම අරන් එළියෙන් තියමු. ඊට පස්සේ දකින්න කෙනෙක් බෙහෙත් කරයිනේ. Namal, බොඳින් නේද? ඔබට අවුලක් නැහැ නේද? Namal කතා කරපන්කෝ. Namal. ගොඩක් ලියනවා මචං. උඹ ගිහලා ට්‍රොලි යනවා මරෙන්. අරගෙන ට්‍රොලි යනවා මරෙන්. Namal. මට සමාදයක්. මට සමාදයක්. මම කිසි දෙයක් හිතලා නෙවෙයි කරේ. Namal. Macam Namal මට තරහා ගියා මට සමාව රුවන මචං අතන ලිපි දාන්න වේවා. හරි
උඹ ගිහලා ගස් කරපන් බලය. උඹ බලය. මචං. බය වෙන්න එපා. දෙකට බය වෙන්න උඹ බේර ගන්න. මචං නාමල්. උඹ බය වෙන්න එපා මචං අපි උඹ බේර ගන්නවා. හරිද? නාමල්. මේ බලපන්. නාමල්. මචං දැන් අපි උඹ එළියෙන් තියනවා. හරි? ඊට පස්සේ හොස්පිටලේ කවුරුහරි උඹ දකි. හරි? ඊට පස්සේ ඒගොල්ලෝ උඹට බෙහෙත් කරයි. හරිද? මචං උඹට බෙහෙත් කරන් පස්සේ ඒගොල්ලෝ උඹගේ ප්‍රශ්න අහයි. මචං නාමල් උඹට මාව ඇහෙනව නේද? මේ අපන් මේ පර්ස් එක තින් මේ බලපන්. මේක ඔබේ පර්ස් එක. හොරකම් කරා කියපන් හරිද? මම උඹට මේක පස්සේ දෙන්නම්. මචං හැබැයි පර්ස් එක හොරකම් කරපු තැන හිටින් බෝ විතරයි හරිද? මමවත් කුමාරවත් හිටියේ නෑ හරි? ඔබ තනියෙන් හිටියේ. උඹ තනියෙන් හිටියේ. මචං ප්ලීස් මේ ඇස් දෙක කරපන්. මේ මම මේ කියන්නේ මාර වැදගත් කැලලක් හරිද? මේක හොඳට අහගනින්. මේක අහගනින්. මචං නාමල් උඹයි මයි බීච් එකේ බිව්වා. හරි. ඊට පස්සේ මම බීලා මම පාටියට යන්න ගියා. උඹ තනියම උඹේ ගමන ගියා. හරි. ඊට පස්සේ මම තනියම යනකොට සෙට් එකක් උඹට ගහලා මේ පර්ස් එක හොරකම් කරා. හරි. ඊට පස්සේ උඹට හොඳටම තුවාලයි. උඹ ඊට පස්සේ තුවාලත් එක්ක හොස්පිටල් එකට ආවා. මචං මං එක්ක කිව්ව විදිහටම කියපන්. හරි. මචං මට ඔබ විශ්වාසයි හරිද? මචං මේ ගැන කාටවත් කියන්න එපා මචං. අපි ඔක්කොම ඉවරයි. මට උදව් විතරක් කරපන් ප්ලීස්. මචං ප්ලීස්. ඔයාව බේරගන්න. ඔයා වටින කෙනෙක් කියලා මං දන්නවා. ඔබන් අරු තව විනාඩි 5කින් එයි. ඕලයක් ගාලා බලපන්කෝ. නෑ බං එයි. අපි කරමු ඉක්මනට. ඔයා ගොඩක් හොඳ කෙනෙක් නාමල්. මගේ ජීවිතේ මට හොඳ මිනිස් හම්බලා තියෙන්නේ හරමටුවේ. මට දුක. මට ඔයාව බේරගන්න මට ඉති කියලා. ඔයා මෙතන යන්න එපා. මට බයයි. මගේ ළඟින් මෙන්න. කොහොමද තාම නෑනේ අරුන්? දැන් එයි බං. එයාට ගොඩක් අමාරුයි. බේරගන්න මොනවා හරි කරන්න. නාමල් ඇස් දෙක කරපන්. මචං ඇස් දෙක කරපන්. මචං දැන් කට්ටියයි. පොඩ්ඩක් ඉවසගෙන හිටපන්. තා පොඩ්ඩක් ඉවසගෙන හිටපන්. මචං ප්ලීස්. යාළුවේ ගිහිල්ලා මැරේ. කරන්න මොනවා හරි. දැන් ගොඩක් කියවනවා. ඔබ කටවහන් ඉන්නවද නැත්නම් මං ඇවිල්ලා කට වහන්නද?
කුමාර කුමාර මාව බේරගන්න. මොකද්ද බන් දොරලක් කරන් ඇතුළටලා කරන්නේ? නෑ මේ අර නිමල බොඩියක් කරන් ආවා. එළියෙන් ලොක් කරලා ගිහිල්ලා. උඹට මහන්සි පාටයි. හරියට නිදාගත්තේ නෑනේ. ඒකයි. හේ බෙම අපි අම්බම් කරකුලා දින උඩටම. කෝකද බන් තාරුකා? තාරුකා විජේසිංහ අර නිලිය නිලියගේ බොඩියක තියෙන්නේ මෙහෙනේ. පොඩ බලමුකෝ. මං හිතන්නේ මේ තමයි තියෙන්නේ බා. නේ? කෑවෙත් නෑ බා. අම්බානක බඩගිනි. නේ අපි යන්කෝ. අපි යන්. දැන් ඕන තරම් කෑ ගහපන්. ඕන තරම් අඬපන්. මචං නාමල් දොර ඇරලා තියෙන්නේ. අපි යමු එළියට. නාමල් මචං නැගිටපන්. නාමල් මචං නාමල් එයා මැරිලා. මචං නාමල් මචං කතා කරපන්. නාමල් ඒ කතා කරපන් මචං. මචං නාමල් මචං නාමල් මචං කතා කරපන්. නාමල් මචං නාමල් කතා කරපන්. මචං නාමල් කතා කරපන්. නාමල් මචං නාමල් මචං නාමල් මචං නාමල් මචං නාමල් මචං කතා කරපන්. මචං නාමල් මරුණම නවල් මම පුළුවන් තරම් try කරා. හිතුව බේරගන්න බැරි වුණා. අපිට ඕක කියන ගානට තිබුණා. අදිස් වුණාම ඔව් අසරණයා. අනේ පොයි අතරනෑ මොකද මං කරන්නේ? ඉරියන්න නෑ එහෙම නෑ. අපි මේ පොඩි කංගමු. නැගිටපන්. වරන්න. ඔගලන්ට තිවුණේ නැද්ද මේ කරපුවා? මම මෙහෙන් අරන් යන්න. මං පොරොන්දු වෙනවා කාටවත් මුකුත් කියන්නේ නැහැ කියලා.
කොහොමද විශ්වාස කරන්නේ? අපි කොහොමද විශ්වාස කරන්නේ? බලන්න. ඒක කතා අහන්න එපා යකෝ. උඹට පිස්සුද? උඹ හිතන්නේ මේ වෙච්ච දේවල් එක කාටවත් නොකිය ඉඳී කියලාද? මං හිතන්නේ ඒක කියන එකක් නෑ. ඒක ෂුවර් එකටම කියනවා බං. මචං කුමාර. මචං අපි දැන් කරන දේවල් හොඳට ප්ලෑන් කරලා කරන්න ඕනේ. නැත්නම් අපේ ජීවිත කාලෙම පරිප්පු ගන්න වෙනවා. නාමල් මෙරු අපි. ඒකී ඔක්කොම දැක්කා. අපිට අනිවාර්යයෙන්ම හිර යන්න වෙනවා. උඹයි නාමල්ල මැරුවේ. උඹයි මම නෙමෙයි. බත් එතන හිටියා. අපිටත් නඩුව ගන්න වෙනවා. ඔබ කැමතිද මිනී මැරුමකට හිර යන්න? ඔබේ ගෙදර මිනිස්සු දැනගන්නේ ඔබ මලමිනියක් රේප් කරා කියලා. ඔබට ඒකද කරගන්න ඕනේ. උඹට ඒකද කරගන්න ඕනේ. නෑ. එහෙනම් රුවන් උඹ වෙන කරන්න දෙයක් නැහැ. ඒක වරන්න එපා. පොවේකි. බලන්න වෙන ප්ලෑන් එකක් තියෙනවද? තියෙනවද? අපිට ඒක කරන්න වෙනවා. හරි. මොකද කරන්න නාමල්ට? කොටට ගෙනියන්න වෙනවා. කොහටද ගෙනියන්නේ? එමර්ජන්සි දොරක් තියෙනවා. අපි එකෙන් අරන් යමු.
ඊට ඉස්සෙල්ලා අරක ගැන බලන්න වෙනවා. ඒ කුමාර මෙවරෙන් මේ පට්ට වේසි කාටද කෝල් කරනවා? ඒ බලපන් මං එතද කියලා. ඒක තමයි යකෝ බලන්නේ. කතා කරලා ඉවරයි. අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? මේක කතා කරලා තියෙන නාමල්ගේ ෆෝන් එකෙන්. අපි මේක විවරයක් කරමු. හල්ලබා. හල්ලබාහු. දාමා. ගනි. අම්මට කෝල්ලක් ගන්න ඕනේ බා. අම්මා බය වෙලා ඇති මම පරක්කු වෙයි කියලා. නාමල්ගේ ෆෝන් එක. කවුද? නමක් නෑ. එලෝ කවුද මේ? තාත්තේ හෙලෝ කවුද මේ? මේ නම්බර් එකෙන් කියලා ෂුවර්ද? ඉතින් මං කවුරු නම තමසක මොකද? පට්ටබලේ මම පුදුම වෙන්නේ නෑ යකෝ. උඹලා බලමිනියක් දූෂණය කළාට. උඹලා ඒ තරම් ජරා යකෝ. ඔබ කියවනවා වැඩි. එකෙන් වෙන්නේ තොගේ මරණික් මං වෙන එක. කට්ටවාගෙන හිටපන්. නැත්තම් මං කීතු වලට එනවා. රෝණ මොකද කරන්න එපා. අපිට තා වෙලා නෑ. අර හංගන මොකක් හරි හොයාගන්න වීක්මන්ට. හේ මම මොකද කරන්නේ? මේක ගැට ගහලා දාපන්. කුමාර එයා කියන දේවල් අහන්න එපා. ඔයාට තිරේ යන්න නෙවෙයි. ඔයා මිනිමරුවෙක් නෙවෙයි. ඒක නේද ඇත්ත? ඔයා නරක කෙනෙකුත් නෙමෙයි. රුවන් මා මරණ එක නවත්තන්න පුළුවන් ඔයාට.
ඔයගොල්ලෝ එක කරන්න ඕනේ නැහැ. මං ජීවත් වෙන්නේ ඔයගොල්ලෝ හින්දා. ප්ලීස් මම මෙතනින් එළියට එක්කන් යන්න. මම කිසි දෙයක් කාටවත් කියන්නේ නැහැ. යාරු දාන්න මොකුත් නැහැ බා. මොකද්ද මං කරන්නේ? ඕකේ ගැට ගන්නවද අත ගන්නවද? නේ? ඕකේ කටරත් ගහපන් ප්ලාස්ටර් එක. කුමාර. අපි බීපු තැන තිබ්බනේ ඩස්බින් එකක්. කුමාරා අපි ඉක්මනට මෙතන යන්. මට බෑ. මං ඔකට ගන්නවා. මට උනේ වනිලියක් කියලා පෙන්වන්න විතරයි. කුමාර එහෙම නැතුව උන් අවසන් නෙමෙයි. ප්ලීස් කුමාර මම මෙතනින් ගෙනියන්න. ප්ලීස් මම මෙතනින් එළියට එක්කන් යන්න. මට බෑ. මට මේක රුවන් වෙනුවෙන් කරන්නම් වෙනවා. රුවන් නෙමෙයි මරුවෙක්. එයා නෝමල්ව මැරුවා. නෑ ඒක වැරදීමක්. නෑ ඒක වැරදීමක් ඒක. එයා නෝමල්ව මැරුවේ මගේ ඉස්සරහා. ඔයා හිටියේ නෑ. එයා නෝමල්ව බේර ගන්න උත්සාහ කළේ නෑ. ඔක්කොම බොරු. අන්තිමට එයා කියයි මේ ඔක්කොම කළේ ඔයා කියලා. නෑ. මම විශ්වාස කරන්නේ නෑ ඒවා. ප්ලීස් කුමාර මම බේරන් අරන් යන්න. මේ ඔක්කොම බොරු. මම මේවා විශ්වාස කරන්නේ නෑ. තව පැය දෙකක්ම තියෙනවා. නිදා ගන්නමයි හිතෙන්නේ. මටත් එහෙමයි බඩගිනිත් එක්ක. කැන්ටින් පැත්තේ රවුමක් දාමුද? යමු.
කියන්නම් එහෙනම්. කුමාර! අරකේ නෑ කොයික බැලලා ගිහිල්ලා. මේ පැත්ත බලන්න.
ඇල්ලේ තොගේ හරි ලොකු වැඩ තියෙන්නේ නේද? තෝ බලාගනි මම අද තෝ ඇත්තටම මලමිනියක් කරනවා. ඒ කුමාර මේ වරෙන් බා මංගල්ගේ හොයාගත්තා. මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ බං. අපි මේක ඉවරයක් කරලා දාමු. බොනත කල්පනා කරන්නේ. උඹට මොකක්ද වෙලා තියෙන්නේ කියපන්.
උඹ නාමල්ල මැරුවා. ඇයි දැන් උඹ ඒක කියන්නේ? මම නැති වෙලාවෙ උඹ නාමල්ල මැරුවා. උඹ ඌගේ බෙල්ල මිලි කරලා මැරුවා. ඇයි බං මං එහෙම කරන්නේ? ඇයි මං එහෙම කරන්නේ? මට ඒ කියන්න දෙන්න කිව්වා බං. ඊපන් යකෝ හොඳ යාළුවෙ වෙන්නේ. ඒ කියන්නේ මේක කියන එක විශ්වාස කරා. ඒක කියන්නේ බොරු බං. ඒක කියන එක විශ්වාස කරන්න එපා. ඒක ඩොනුම් බොයිමයි තරහ කරලා මෙතනින් පැන ගන්න. ඒක try කරන්නේ ඒකට. බැල්ලි. මොන්න අමල්ගේ බෙල්ල මිරිකුවා නේද? ඔබ දැනගනින්. මම දැන් තෝකේ බෙල්ල මිරිකනවා. ඔබ මොකද කියන්නේ? ඔබ මරිච්ච මොළමිනියක්. තව දුරටත් ඒක එහෙමමයි. උඹ දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ? කොමාරි මේක ඉවරයක් කරන්න ඕන. කිසිම සලකුණක් නැති වෙන්න. බෙහෙත් පෙතුලින් වගේ. මොන බෙහෙත් පෙතිද? මන් දන්නේ නැහැ බං මොනවා ඉක්මනට මැරෙන එකක්. බෙහෙත් පෙතුලින් ඉක්මනට මැරෙන්නේ නැහැ. පැය ගාණක් යනවා. මේ කොට්ට තියෙනවද? කොට්ට කොයි තියෙන කොට්ට කියලා කරමු. කොට්ට තියෙන්නේ උඩ. ඒත් මට යන්න බෑ. පොඩ හිටපන්. Bekerja. මම නැතුව මමද යකෝ කරන්නේ? මට බෑ. උඹනේ කිව්වේ. උඹ කරපන්. කුමාරයා. මේකට මම මාට්ටුනොත් මම මිනි දෙකක් මරලා. උඹ එකක්වත් කරලා නැහැ. උඹ කරපන්. මම මිනිවරුවෙක් නෙමෙයි. මම මොකටද යකෝ කරන්නේ? උඹට පුරුදුයිනේ. උඹ කරපන්. මට කොයිද යකෝ පුරුදු? මට මොනවද පුරුදු? මර අපි දෙන්නම කරමු. අල්ලපන්. කිව්වම අල්ලපන්. තද කරපන්. තද කරපන්. තද කරපන් යකෝ.
වෙන්න කරන්න දෙයක් තිබෙන්නේ නැහැ බං. තාම ඉවර නැහැ. නැගිට බං. නැගිට බං. අල්ල බං. අල්ල බං මේකේ. අල්ල බං. මේකෙන් දාලා. ඔරේ. මොකද? මෙහෙට දාපන්. මොල බං. ඔල බං. ඔල බං. Manggil mo dalin na. Ba't iba din may trans ka na ba? Sakitin mo kutiyan na ba? Harga thodal gani. Tiba din wala da ba?
වගේ ඉන්න. මොකද මම හොදන කරන්නේ? මුකුත් නෑ බා. අපි යම්බා. මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන. යා. මකුත් අමතකුන් නෑනේ. ඔක්කොම තිබ්බ විදිහට රස කරානේ. ඔව් බා. ඔක්කොම අස් කරලා තියෙන. අපි යමු. යා. යා. මට මොන හරි අමතකුණා වගේ දැනෙනවා බා. අපි යම්බා. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ බා. අපි යම්බා. පරක්කු වෙලා තින්නේ. යා. අපි කාපාක්කේ පැත්තෙන් එළියට යමු. යන ගමන් ලයින් එකක් ගාමුද? ඇයි? මොකද වෙන්නේ? මගේ ක්‍රෙඩිට් කාඩ් එක වැටලා නේ බා. මං හිතන්නේ මෝචරිය ඇත්තේ. මං ගිහලා අරන් එන්න. මං ඊට අරන් එන්නම් බා. පිස්සුද බා? අතේ සතපහක්වත් නැහැ. ඊට මං ගිහලා අරන් එන්න. රුවන් මචං මොකද කරන්න හිතාගෙන හිටියේ? අනේ එහෙම දැන් නෑ උඹලා දෙන්න එකතු වෙලා මාව පොලිසියට මාට්ටු කරලා දෙන්නද? නේ මචං. උඹ වෙන්න දෙයක් කරන්න හිතුවේ නෑ මචං. මං දැනගත්තා. ඔය පොඩි ළන් කැරක් ඉන්නකොට බොල්ලෙක් යකෝ! බොල්ලෙක්! බොල්වල යකෝ! අපි යන්න ගියේ